ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් වෙන්න ඕනේ. මේ කිව්වේ වෙන දෙයකට නෙමෙයි. පුංචි කාලේ ඉඳන්ම උතුම් මිනිස්සෙක් වෙන්න බෑ. එක පුන් සඳින් දුරු වේලෝ කරා. නෙකතරු රැසි එලෙසට නෝ. තරු ගොඩේ තවත් තරුවක් කියලා වැඩක් නැහැ. පුන් සඳක් වගේ දබල. පුතත් මේ සත්‍ය ධර්ම අවබෝධ කරගන්න. සසර දුකෙන් මිදෙන්න. ජීවිතේ ජය ගන්න ඕනේ පුතේ. නැත්නම් ඔය එකක්වත් කරන්න හම්බෙන්නේ. එනිසා පුතා ඉගෙන ගන්න. හොඳින් ඉගෙන ගන්න. මෝඩ චූර්ණ වලට අසු වෙන්න. මුළු සමාජෙම මෝඩ චූර්ණ ගොඩක්. කිසිතේ පුතා ශ්‍රේෂ්ඨ මනුස්ස. පුතාටම ආවේනික ගම. අභ්‍යන්තරේ පුතා අවස්ථාව. මේක තමයි අරස් දෙන්නේ. පැහැදිලි නේද පුතේ? එහෙමයි. දරුවන්ට හිතෙන්න ඕනේ. ඇත්තටම උතුම් බවක් දැනෙන්න ඕනේ. උතුම් බවක්. උතුම් දරුවෙක් ලෝකෙට පිහිට. ධර්මයේ කියලා කියන්නේ පොතක තියෙන දෙයක් නෙමෙයි. ධර්මයේ කියලා කියන්නේ අපිට මේ පේන ඇහෙන දැනෙන එකක්වත් සත්‍ය නෙමෙයි. නමුත් අපි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඒ සත්‍ය අවබෝධ කරගන්න බැහැ. ඒකට ඕනි කරන පන්නරේ අපේ අභ්‍යන්තරයේ ශක්තිය, ධෛර්යය තියෙනවා. ඒ වීරිය තියෙනවා. ඒ උත්සාහය තියෙනවා. ඒ කැපවීම තියෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රධානයි. මේ ඡන්දේ කුමකටද? සත්‍ය දැකීම. ඒ වීර, ඒ අදිෂ්ඨාන, ඒ කැපවීම, වායමති විරිය ආරහති චිත්තං පග්ගඤ්ඤාති. මේ සිත අවබෝධ කරගන්න. අපුතාර කිව්වා මේ ඔක්කොම සිතම බව. සිතුවිලි. සිතුවිලි වලට අර මොඩ චූන් කියන්නේ සිතුවිලි වල රැවටිලා චූන් වෙලා වැඩයි. පුතා තාම ටිකක් ලොකු වෙනකොට පුතා මේ ඔක්කොම සිතුවිලි. දැන් පුතාගේ ෆීල් එක හොයාගන්න. ඒතර පුතාට දැනේ අතරම ලොකු පුතාට ශක්තියක් දැනේ. ඒතර පුතාගේ මග පුතාට දැනේ මොකද්ද යන්න ඕනේ. මොකද්ද කරන්නේ. සහතා ගන්න. පුතාට කවදා හරි මේ ජීවිත කතාව තුළ පුතාගේ කතාව තාම පටන් ගන්නවා. සිතුවිලි නිසා පුතා කවදා හරි දුක් විඳින්නේ. සිතුවිලි ජයගෙන පුතා කවදා හරි ලෝක ජය ගන්නවා. සිතුවිලි වලට අහු වුණොත් පුතා ලෝකේ දුක් විඳිනවා. සිතුවිලි ජයගත්තොත් පුතා ලෝක ජය ගන්නවා. කොච්චර සල්ලි තිබ්බත් පුතේ පරාජිත මිනිස්සු අපි දැකලා තියෙනවා. කොච්චර තානාන්තර තිබුණත් පරාජිත මිනිස්සු අපි දැකලා. හැබැයි උතුම් මිනිස්සේ බිහි වෙන්නේ මේ සිත අවබෝධ කරගන්න. සිත දැකලා සිතේ සත්‍ය දැකලා ලෝක ජය ගන්න. ඒකම හැබැයි අර උතුම් මිනිස්සේ බිහි වෙන එක හරියම. ඒකට හේතුව දෙසටක් මිත්‍යා දෘෂ්ටි තියෙන සමාජයක්. හතර වටෙන් නේද? එන්නේ මොනවද? මිත්‍යා දෘෂ්ටි. ඔබ ඉන්න ඕනි පුන් සඳක් වෙලා. ඒ හතර වටින් දලුලාගෙන එන මිත්‍යා දෘෂ්ටිය සුණුවිසුරු කරන්න. ඔබ මා දෙවන්ත පෞරුෂයක් තියෙනවා. ඒ පෞරුෂයේ දරුවන්ගේ හතර. ඒ දරුවෝ නිවන් දැක. මොකා හරහට ආවත් ඒ දරුවා නිවන් දැකලම එනවා. ආරණවසේ හදන්න ඕනේ. අන්නේ වෙන්නේ. ඒ බුද්ධෝත්පාද ජීවිතයේ බිහි වෙනවා. එවැනි. ශක්තිමත්. ඒ ධර්මයෙන් ශක්තිමත් වුණු. ඒ සත්‍යයට අවදි වුණු. ඒ උතුම් අංකුර බෝධි අංකුරයි බිහි වෙනවා. ආරණසේ වගේම
හුස්ම ටික තිබ්බත් එකයි නැතත් එකයි කියලා ඍජුව ධර්මයේ කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ධර්මයේ එහෙම කියන්න බෑ. ප්‍රායෝගිකව තමන් අත්දකින්න. එන රහතන් වහන්සේලාගේ යුගයක් එන්නේ අන්න එදා. ඒ උතුම් රහතන් වහන්සේලා බිහිවන යුගයේ ළඟ. හොඳයි පුතේ. පුතත් සත්‍ය අවබෝධ කරගන්න ඕනි. ඒ වගේම පුතා ලෝකේ ජය ගන්න. මේ දෙකම එකයි. ඒ වගේ තිරුවන් සරණයි. හොඳයි.